Hi guys, ඉතින් ඔයාලා කැමතිද කාගෙන්වත් උදව්වක් නැතිව ඉතින් දරස් ඔන්ලයින් shopping store එකෙන් බඩුවක් හෝ අයිටම් කිහිපයක් ඕඩර් කරන්න. හරි ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේ වීඩියෝ එක බලලා ඉතින් ඒක ඔයාට තනියම කරගන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒක ප්‍රශ්නකින් නම් හිටියේ ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුම මේ වීඩියෝ එක තමයි ඉතින් වීඩියෝ එක අවසානට බලන්න ඉතින් ඔයාලට අවුරුද්දට වාසි ගොඩක් ඉතින් ලැබෙන්න නියමිතව තියෙනවා ඉතින් දරස් account එකක් ක්‍රියේට් කරලා ඉතින් කූපන් ගොඩක් ලැබෙන්න තියෙනවා ඉතින් ඒක නිසා වීඩියෝ එක අවසානට බලන්න මේ කූපන් හා වාසි අවුරුදු වාසි මොනවද කියලා. ඉතින් එහෙනම් YouTube channel එක හොඳ නම් like කරලා subscribe පාරක් දාලා ඉතින් අවසානටම වීඩියෝ එක බලලා කමෙන්ට් එකකුත් දීගෙනම යන්න ඉතින් වීඩියෝ එක ගැන. එහෙනම් ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එකකින් කතා කරමු ඉතින්. ඔන්න ඉතින් මං A to Z කියලා දෙනවා කිව්වා ඉතින් දරස් account එකක් create කරන එකේ නම් ඔයාලට item එකක් ඔයාලට තනියෙන් මේ order කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදරට මේන විදිහට කියලා දෙනවා කියලා කිව්වා ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මුලින්ම Play Store app එක open කරගන්න. app එක open කරගෙන ඉතින් ඔයාලට search bar එකේ දරස් online shopping store කියලා search කරන්න පුළුවන්. ඉතින් දරස් කියලා ගහුවත් මේක එනවා. පල්ලෙහා description එකේ මං link එකක් දාලා තියෙනවා ඉතින් direct යන්න. හරි ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මෙන්න මේ තියෙන app එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඔයාලට මෙතන ඉන්ස්ටෝල් කියන අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඉතින් ඔයාලට මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට මාත් ඉතින් ඉන්ස්ටෝල් කරගන්නම්. ඉතින් මේක MB 50 ගානක වගේ ඉතින් app එකක් තමයි ඉතින් මේ app එක. හරි ඉතින් එක එක ෆෝන් වලට ඒ MB ගාන වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මේකෙන් ගොඩක් අඩුවට shipping cost එකකුත් නැතුව ඔයාලට item ඕඩර් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ අවුරුදු මාසෙ ඉතින් ගොඩක්ම දේවල් වාසි ගොඩක් දීලා තියෙනවා. ඉතින් මේ දරස් account එකක් create කර ගැනීමෙන් ඉතින් ඔයාලට කූපන් සහ ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් අවුරුද්දට වාසි ගොඩක් ඉතින් දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් voucher එකක් ආව ඉතින් app එක open කරපු ගමන් ඉතින් ඔයාලට හරි ඉතින් ඒක නම් වැඩක් නැහැ. ඔයාලට මුලින්ම කරන්න තියෙන ඉතින් මෙතන පල්ලෙහා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් account කියලා. ඉතින් account කියන එක උඩ එකපාරට touch කරන්න. touch කරලා පස්සේ ඉතින් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ icon දෙක. එක icon එකේ තියෙනවා ඉතින් ඔයාලට login button එකේ අනිත් icon එකේ sign up button එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් account එකක් තියෙනවා නම් ඉතින් මේ login කියන button එක උඩ එකපාරට touch කරලා ඉතින් login වෙන්න. ඉතින් sign up කියන button එකේ බුවත් ඔයාලට ඉතින් අලුතෙන්ම account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම account එකක් නැති හින්දා sign up button එක උඩ එකපාරක් click කරන්නම්. click කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඉතින් ඔයාලට ෆෝන් නම්බර් එකක් දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන ෆෝන් නම්බර් එක දෙන්න. ඉතින් ඔයාලගේ ඩයලොග් කරේ මොකක් හරි නම්බරයක් දෙන්න. ඉතින් ඔයාලට ඊට අමතරව Facebook හරි Google හරි account දෙකක් create කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ඉතින් මම මෙතන නම්බර් එක දෙන්නම්. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහෙන් එනවා ඉතින් send code කියලා. ඉතින් මේක security verification එකක් නිසා මෙතන පෙන්නන්නේ නැහැ. ඉතින් මේක අපේ ආරක්ෂාවට හොඳින්ද. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කළු පාටින් පෙන්නලා තියෙන්නේ. මෙතන රතු පාටයක් ඉතින් රවුන්ඩ් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් එතන කෝඩ් එක send කරලා ඉතින් ඔයාලගේ Gmail එකට මේ කෝඩ් එක යනවා. ඉතින් කෝඩ් එක ගියාට පස්සේ ඉතින් ඔයාලට මෙතන ගෙනල්ලා paste කරලා ඉතින් ඉදිරියට යන්න තියෙන්නේ. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ icon එකකට ඉතින් ඔයාලා මුලින්ම එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන account කියලා තියෙනවා. ඉතින් account කියන එකේ උඩ එකපාරක් touch කරන්න. touch කරලා පස්සේ ඉතින් ඔයාලා ඉන්න මෙන්න මේ වගේ interface එකකට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන setting icon එකක් තියෙනවා. ඒක උඩ touch කරලා පස්සේ ඉතින් ඔයාලා ඉන්න මෙන්න මේ වගේ interface එකකට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් account information කියලා මුලින්ම තියෙන tab එකක්. ඉතින් ඒක උඩ එකපාරට touch කරලා ඉතින් ඒක open කරගන්න. මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් account information යටතේ තියෙන මෙන්න මේ වගේ list එකක් තමයි ඉතින් ඔයාලට එන්නේ ඊළඟට. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම එල්ල තියෙන full name කියලා. ඉතින් තමයි ඉතින් ඔයාලගේ profile එකේ name එක වෙනස් කරගන්න. ඉතින් එතන උඩ touch කරාට පස්සේ ඉතින් ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඉතින් මෙතනින් password එක change කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ mobile number වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ gender එක වෙනස් කරගන්න පුළුවන්. birthday එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි බලමු ඉතින් පිළිවෙලට මොකද්ද කරන්න කියලා. හරි ඉතින් මම මුලින්ම කරන්නම් ඉතින් මගේ name එක වෙනස් කරගන්න. ඉතින් මම අංජන් ටෙක් කියලා දානවා. ඉතින් මගේ අනුවර්ත නාමය ඉතින් අංජන ටෙක් නිසා ඉතින් YouTube name එකත් අංජන් ටෙක්. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒක සාර්ථකව සේව් වුණා. ඉතින් මෙතනට
ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඉතින් ඔයාලගේ ජෙන්ඩර් එක හරියටම මාරු කරගන්න. ඉතින් ඔයාලට ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් කියලා තමයි ඉතින් මෙතනින් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගෑනු ළමෙන් නම් ෆීමේල් දෙන්න පුළුවන්. ඉතින් ඔයා පිරිමි ළමෙන් නම් මේල් දෙන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඒ වගේ දීලා account එකේ setting ටික create කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඉතින් මේ දෙවෙනියට තියෙන ඉතින් my address කියලා ඉතින් ඔයාලට ඒක උඩ එකපාරට touch කරලා පස්සේ ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ address එක ඉතින් මෙතනට save කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ address එකක් මුලින්ම save කරනවා නම් මෙතන add address කියලා දීලා එතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ මුලින්ම දෙන්න තියෙනවා ඔයාලගේ නම. ඊළඟට phone number එක ඉතින් ඔයාලගේ ඊළඟට දෙන්න තියෙන city එක. ඊළඟට ඉතින් ඔයාලගේ ගෙදරට ලියුම් එන ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා. ඒ වගේම ඉතින් ඔයාලගේ මොන හරි ඉතින් අමතර තොරතුරු තියෙනවා නම් ඉතින් ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මෙතනට අමතර තොරතුරු තියෙනවා නම් ඔයාලගේ නිවසේ වෙනම වෙන් කරලා තියෙනවා හරි මොකක් හරි තියෙනවා නම් ඉතින් ඔයාලට මෙතන දෙන්න පුළුවන්. හරි ඉතින් ඊළඟ setting එක ඉතින් ඔයා වෙනස් කරගන්න යන්න එපා. ඉතින් ඒක එහෙම තියෙද්දි ඉතින් ඔයා කරන්න ඕන මේ ටික සේව් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි බෑක් වෙමු. බෑක් වුණාට පස්සේ ඉතින් ඔයාලට මෙතනනුත් බෑක් වෙන්න තියෙනවා. ඉතින් මෙතනනුත් බෑක් වෙලා ඊළඟට අපි ඉන්නේ හෝම් එකට. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් හෝම් එකට ආවට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ලස්සන බැනර් ටිකක් එක්ක ඉතින් ඔයාලට හොඳටම ගෙවන ගානට වටින බාණ්ඩ ටිකක් ඉතින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙතන සර්ච් බාර් එකේ ඔයාලා කැමති අයිටම් එකක් ඉතින් මෙතන සර්ච් කරලා ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය පවර් බැංක් එකක් නම් පවර් බැංක් කියලා සර්ච් කරලා ඉතින් ඔයාලට මෙතන අවශ්‍ය දේ අවශ්‍ය විදියට මෙතන තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි බලමු ඉතින් මෙතන තියෙන free shipping කියලා. ඉතින් free shipping වල ගොඩක් අයිටම් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු නිසා ගොඩක් දේවල් අඩු කරලා ඉතින් ඔෆර් දීලා තියෙන. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ලොකු කූපන් තොගයකුත් දීලා තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් shipping cost එකම අඩු කරන කූපන් ගොඩක් ඉතින් මට ලැබිලා තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කූපන් ගැන ඉදිරියට වීඩියෝ එකකින් ගේන්න කූපන් එක පාවිච්චි කරලා ඉතින් ඔයාලට අඩුවට shipping cost එක අඩු කරලා භාණ්ඩයක් මිලදී ගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ඉතින් ඔයාලට. හරි ඉතින් බලමු ඉතින් මේ වගේ පල්ලෙහාට ගියාට පස්සේ ගොඩක් අයිටම් තියෙනවා. ඉතින් මට මෙතනින් හිත ගියේ මෙතන තියෙන එයාපෝට්ස් දෙකට විතරයි. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම තෝරගන්නේ එයාපෝට්ස් දෙක. ඉතින් ඔයාලට මෙතන අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් මේ වෙනකන් YouTube channel එක subscribe කරලා ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න කියලා ඉතින් චූඩ මිතුති ආරාධනාවක් කරනවා. හරි එහෙනම් ඉතින් ඔයාලට මේක නොදන්නට බලන්න share පාරක් දාගෙන යන්න පුළුවන්. ඉතින් හරි අපි යන් ඉතින් මේකේ ඔන්න ඉතින් මම එයාපෝට්ස් දෙක තෝරගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ මුලින්ම බලන්න ඕන අපි rating සහ reviews තමයි ඉතින් බලන්න ඕන. ඉතින් ඔයාලට මෙතන icon එක උඩ එකපාරට touch කරලා ඉතින් ඒ reviews සහ rating බලන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ rating ටික load වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් good product කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ භාණ්ඩය ගොඩක් හොඳයි කියලා තියෙන. ඉතින් ගෙවන ගානට වටින හොඳ භාණ්ඩයක්. ඉතින් මේක Apple වලටත් support කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ Apple ජංගම දුරකථනයක් තියෙනවා නම් මේක support කියලා තියෙනවා. හරි ඉතින් ඔයා ඉතින් ඊළඟට මේ වගේ rating ටික ඔක්කොම වගේ බලන්න. ඉතින් ඔයාලට හොඳ නම් product එක ඉතින් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මේක හොඳ නැද්ද කියලා. ඉතින් ඔයාලා මේ භාණ්ඩය මිලදී ගන්න පස්සේ නම් අනිවාර්යෙන් ඉතින් මෙතන තියෙන add to cart කියන එක උඩ එකපාරට touch කරන්න. නැත්නම් ඔයාලා මේක විතරක් මිලදී ගන්නවා නම් buy now කියන එක උඩ touch කරන්න. මම ඉතින් මේක විතරක් buy now මිලදී ගන්න නිසා ඉතින් buy now කියන එක උඩ එකපාරට touch කරලා ඔයාලගේ භාණ්ඩය මිලදී ගන්න ප්‍රමාණය select කරලා ඉතින් ඔයාලට මෙතන buy now කියන බටන් එක උඩ එකපාරට touch කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කූපන් තියෙනවා නම් ඉතින් මෙතනට ඔයාලගේ shipping cost එක අඩු කරලා දෙනවා කියලා ඉස්සෙල්ලාම මම කිව්වා. ඔයාලට මතක ඇති. මෙන්න මෙතන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ අර ඉස්සෙල්ලා තිබ්බ කූපන් එකෙන් shipping cost එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙතන ඉතින් ඔයාලට පුළුවන් මෙතන cancel icon එක උඩ එකපාරට touch කරලා ඉතින් cancel කරගන්න. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ item එකේ මිල සහ shipping cost එක ඒ වගේම ඉතින් total මුදල බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම ගත්තේ ඉතින් මේ එයාපෝට්ස් දෙක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මුදල ඉතින් මේ විදිහට තියෙනවා. ඔයාලගේ shipping cost එකත් ඉතින් මේ දෙවෙනියට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක අඩු වෙච්ච ප්‍රමාණය තියෙනවා. ඉතින් කූපන් එක දැවට පස්සේ ඉතින් ඒක කූපන් එක
කූපන් පිළිබඳ වීඩියෝ එකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඉදිරියට අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක වෙන්න පුළුවන් ඉතින් කූපන් වීඩියෝ එක. හරි ඉතින් ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන place order කියන තැන ටච් කරාට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ email එක confirmation කරගන්න තැනක් එනවා. ඉතින් ඔයාලගේ Gmail එක දීලා ඉතින් මෙතනට confirm කරගන්න. Gmail එක දුන්නාට පස්සේ ඒකට කෝඩ් එකක් යනවා. කෝඩ් එක දුන්නාට පස්සේ ඉතින් සාර්ථකව ඔයාලට මේ order එක create කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඉතින් මෙතන point කියලා තින්තිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් point ගැන වීඩියෝ එකක් වෙනම කරන්න තියෙනවා. ඒ කියන්නේ ඉතින් අපිට මේ point හම්බෙන්නේ ඉතින් නිකන් හම්බෙන්නේ free අපිට item order කරන්න chance එකක් තියෙනවා. ඒ වීඩියෝ එකත් ඉතින් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වෙනුවට තියෙන ඉතින් credit card add කරන්න තියෙනවා. ඉතින් cash on delivery තියෙනවා. ඉතින් මේක වාසියක් තමයි. ඉතින් cash on delivery කියන්නේ ඉතින් අපිට ආවට පස්සේ සල්ලි දෙන්න තියෙන පහසුකම. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහාන් ඉතින් මම කාඩ් තමයි ඇඩ් කරන් දුන්නේ. ඔයාලා කාඩ් නම්බර් එක මුලින්ම දෙන්න. ඉතින් expire date එක ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන්. මේක තියෙන්නේ ඔයාලගේ credit card එකේ තමයි. ඉතින් මේකේ මුල් පැත්තේ තියෙන මේ CVV කියන එක ඔයාලගේ පිටිපස්සේ පැත්තේ පින් කෝඩ් එකක් වගේ අකුරු 3ක පින් කෝඩ් එකක් තියෙන. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් name of card කියන්නේ ඉතින් මෙතන ඔයාලගේ bank card එකේ නම ඉතින් අහන්නේ ඔයාලගේ bank card එක මොකටද ආයෙත් වෙන්නේ කියලා. හරි ඉතින් මේක දීලා ඔයාලට pay now කියලා බටන් එක එබුවට පස්සේ ඉතින් ඔයාලගේ සාර්ථකව order එක වැටෙනවා. හරි ඉතින් ඔයාලගේ දවස් 30 15 තුනට අනිවාර්යයෙන්ම ඉතින් භාණ්ඩය ඔයාලා නිවසට එන්න. ඉතින් ඔයාලා account වලට යන්න. account වලට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම order එකක් දැම්මට පස්සේ ඉතින් මෙතන to pay කියන තැනට තමයි වැටෙන්නේ. මෙතනින් ඊළඟට ඔයාලගේ දෙවෙනියට shipping කියන එකට ගිහිල්ලා ඊළඟට ඔයාලට තුන්වෙනි එකට වැටෙනවා. තුන්වෙනි එකට දුන්නාට පස්සේ ඉතින් ඔයාලගේ භාණ්ඩය මිලදී කියන්නේ ඔයාලගේ භාණ්ඩය ඔයාලගේ නිවසට එන එක තමයි ඉතින් තුන්වෙනියට තියෙන. ඉතින් ඒකට වැටුණාට පස්සේ ඔයාලගේ ගෙදරට ආවට පස්සේ ඉතින් ඔයාලට කරන් තියෙන හොඳ රේටිං හරි ඉතින් ඔයාලගේ අදහස් දක්වන්න පුළුවන්. ඔයාලට මේක order එක cancel කරගන්න ඕන නම් ඉතින් මේ අන්තිමට තියෙන එක ඔබන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන cancel කරන්න icon ටිකක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට cancel කරගන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් ආවොත් ඉතින් ඒකට විසඳුමක් ඉතින් ඔයාලට පුළුවන් මම ඒකත් වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්නම්. ඔයාලා අදිස්සිය භාණ්ඩයක් ඔයාලට order කරලා එපා වුණොත් සල්ලි return කරනවා. ඉතින් ඔයාලා ඒක නිසා සල්ලි නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට මේ සල්ලි return කරනවා. ඒ නිසා බය වෙමින් තොරව ඔයාලට මේකේ order එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා ඉතින් තාම offer නැහැනේ කියලා. ඉතින් ඔයාලට අවුරුද්දට offer ඉතින් මේකේ තියෙනවා. හරි ඉතින් අවුරුද්දට offer මේ වීඩියෝ එකෙන් ගේන්න බෑ. ඉතින් මේක ගොඩක් දික් වෙන හින්දා. හරි ඉතින් ඊළඟ දවසේ ගේන වීඩියෝ එකෙන් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ඉක්මනින්ම වීඩියෝ හම්බෙමු.